රූපය දැක්වෙන්නේ අරේ රාමදුරක් වූ කේන්ද්‍රයේ කෝණය අංශක 45ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයකින්ද සමචතුරස්‍රයකින්ද සමන්විත සංයුක්ත රූපයකි. මෙම රූපයේ පරිමිතිය සොයන්නයි. මෙන්න මේ වගේ අපිට රූපයක් දීලා තියෙනවා. මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවා. මේක සමචතුරස්‍රයක් කියලා කියනවා. රූපය දැක්වෙන්නේ අරේ 14ක් වූද කේන්ද්‍රයේ කෝණය අංශක 45ක් වූ 14ක් වූද මෙම කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ගාන කියවද්දී ඔයගොල්ලෝ රූපේ ඇඳලා තියෙනවනේ. රූපේ මාර්ක් කරගෙන යන්න. හරිද? දැන් කේන්ද්‍රික ඛණ්ඩය මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩය මේක. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 45 කියලා දීලා තියෙනවා. රූපේ දැක්වෙන්නේ අරේ 14ක් වූ අරේ 14යි කියන්නේ. අරේ කියන්නේ මොකක්ද? වෘත්තයක වෘත්තයක අරේ කියන්නේ කේන්ද්‍රේ ඉඳන් එයාගේ මේ ඡාපයට තියෙන දුරනේ. මෙන්න කේන්ද්‍රේ මෙන්න ඡාපය. එයාට තියෙන දුර 14. හරි. මේ හැමතැනම අරය සමානයි. එහෙනම් මේ වෘත්තයේ මේ අරය 14. දැන් ඊළඟට කියනවා උද කේන්ද්‍රික ඛණ්ඩයකින්ද චතුරස්‍රයකින්ද සමචතුරස්‍රයකින්ද සමානයි. සමචතුරස්‍රයන් නම් මේ පාද ඔක්කොම ටික සමානයි. දැන් මෙයා 14යි නම් මෙයා 14යි. එයා 14යි නම් මෙයා 14යි. 14යි. කියනවා මෙම රූපයේ පරිමිතිය සොයන්න කියලා. රයිට්. අපි දැන් දැනගන්න ඕනේ මොකද්ද පරිමිතිය කියන්නේ? මොකද්ද පරිමිතිය කියන්නේ? පරිමිතිය කියන්නේ ළමයි වටේ දිගේ එකතුවට. මොකද වටේ දිගේ එකතු. වටේ දිග වට පරිමිතිය. මෙතනින් අපි පටන් ගත්තොත් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතෙන්. අන්න ඒකට තමයි කියන්නේ පරිමිතිය කියලා. පැහැදිලිද? රයිට්. නම් පරිමිතිය කියන්නේ මේකට. මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම ගියා මෙතෙන්ට. රයිට්. එතකොට ළමයි අපි කියනවා මෙතෙන් නම් මෙතෙන්ට දිග දාන්න. මෙතෙන් නම් මෙතෙන්ට දිග දාන්න. මෙතෙන් නම් මෙතෙන්ට දිග දාන්න. මෙතෙන් නම් මෙතෙන්ට දිග. හැබැයි මෙතනින් නම් මෙතෙන්ට දිග අපි දන්නේ නැහැ. දැන් ගාන අපිට හදන්න තියෙන එක පාර්ට් එකක් තමයි මෙන්න මේ කේන්ද්‍රික ගාන. මෙන්න මේ ඡාපයේ දිග සොයන එක. රයිට්. මෙන්න මේ ඡාපයේ දිග සොයන එක අපිට කරන්න තියෙන එක වැඩ. රයිට්. ඒක අපි දන්නවා වෘත්තයක පරිධිය හොයන්නේ කොහොමද? නම් වෘත්තයක ඡාප දිග හොයන්නේ කොහොමද? වටේ දිග හොයන්නේ. ඒක හොයන්නේ 2πr වලින් ඇදිද. රයිට්. 2πr වලින් තමයි වෘත්තයක ඡාප දිග සොයන්නේ. හරි. ෆයි කියන්නේ මොකද්ද? ෆයි කියන්නේ හැම වෙලාවෙම යක් අතින් දෙක. හැමෝම දන්නවනේ. ආර් කියන්නේ මොකද්ද? ආර් කියන්නේ අරය. ආර් කියන්නේ අරය. අරය කියන්නේ මොකද්ද? කේන්ද්‍රය. දැන් වෘත්තයක කේන්ද්‍රය කියන්නේ මේක. කේන්ද්‍රය නම් මෙතෙන් දුරට කියනවා අරය කියලා. රයිට්. දැන් මේක තමයි වෘත්තය. දැන් ඉතින්ද අපිට දීලා තියෙනවා මේ උදාහරණයක් එක්ක හදන්නේ මොනම් බැරිලා මේ තුන මේක නැත්තම් ලේසියෙන් හදා ගන්න ඔයගොල්ලෝ ගන්නවා ඔයගොල්ලන්ගේ පේපර් එකේ ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකේ අනිවාර්යෙන් වර්ගඵලය නැත්තම් පරිමිතිය වගේ ගාණක් එනවා. හරි අනිවාර්යෙන් මේක දැනගෙන ඉන්න ඕන. හරි. එතකොට අපි දන්නවා වෘත්තයක පරිධිය වෙන සූත්‍රය 2πr ගුණ කිරීම θ වෙන 2πr කියන එක. පැහැදිලිද? එතකොට අපි දැන් මේ වෘත්තයේ අරය 7යි කියලා. මම උදාහරණයක් එක්ක ඔයගොල්ලන්ට කියලා දෙන්න. හරිද? මේ වෘත්තයේ අරය 7යි. හරිද? මේ වෘත්තයේ අරය 7යි. එහෙනම් මේ වෘත්තයේ වටේ ඡාප දිග කීයද කියලා හෙව්වොත් අපි මොකද කරන්නේ? 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 6 දානවා. එහෙනම් 2 ගුණ කිරීම 5 කියන්නේ 5 7න් 22යි හැම වෙලාවෙම අපි ගන්නවා අරය 7. මේ ටික සුළු කරගෙන යනවා. මේ වලට මේවා කියලා යනවා. පොඩ හදින් ගන්න කියලා කියනවා. පරිමිතිය පරිධිය කියන්නේ පරිධිය ඒක වෙන්නේ ඉලා තියෙන සෙන්ටිමීටර 7යි නම් සෙන්ටිමීටර. ඉලා තියෙන මීටර 7යි නම් මීටර 47. හරි. ඒකකය දාන්න මේ වර්ගඵලයක් ගන්නවා නම් තමයි වර්ග සෙන්ටිමීටර. වර්ගඵලය කිව්වම වර්ග කියන කැලේ තියෙන්නේ. නම් වර්ග සෙන්ටිමීටර ලියනවා වර්ගඵලයක්. වර්ග මීටර, වර්ග කිලෝමීටර, වර්ග මිලිමීටර ඒවත්. හරි. එතකොට 44යි මෙයාගේ වටේ දිගේ මේක. දැන් අපි මේ භාගයක් ගත්තා කියන්නේ. හරි. මේ වටේම දිගේ එකතුව 44යි නේ. මේ ඉතුරු කැල මේ කැලේ මේ කැලේ 22යි මේ කැලේ 22යි කියලා තමයි 44 හැදෙන්නේ. හරි. එතකොට අපි වෘත්තයකින් බලන්න
වෘත්තයක වර්ගඵලය හොයලා හරිද? දැන් මෙයාට දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩය තියෙනවනේ. මේ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ වෘත්තය රවුම් කරලා කරපුවාම අන්න එයාගේ වර්ගඵලය හොයලා අන්න ඒ වර්ගඵලයෙන් කොච්චර භාගයක්ද මෙතන තියෙන්නේ කියන එක බලන්න. එතකොට තමයි වර්ගඵලය ගන්න. දැන් මේ සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලය 44යි. හරි? 44න් මෙන්න මේ කැලේ කියන්නේ වෘත්තයේ භාගයක්. එහෙනම් 44න් භාගය. එහෙනම් 44න් භාගය කියන්නේ 44 භාගයෙන් දෙකකින් ඒ කියන්නේ 22. හරි 22. එහෙනම් මේ කියන්නේ 22. දැන් මේ චූටි කැලේ කරනවා. මෙන්න මේ කැලේ කරනවා. මේ කැලේ කියන්නේ වෘත්තයෙන් කොච්චර භාගයක්ද? ඒ කැලේ කියන්නේ වෘත්තයෙන් 4න්. ඒක කොහොමද ගන්නේ? මේ කැලේ කියන්නේ වෘත්තයෙන් 4න්. ඉතින් ඔයගොල්ලෝ මම දන්නවා වර්ග ඒවා දන්නවා ඇති කියලා. හරි? මේ කැලේ කියන්නේ වෘත්තයෙන් 4න්. එහෙනම් 44න් 4න් 11. එහෙනම් මේ කැලේ 11. මේ කැලේ 11යි, මේ කැලේ 11යි, මේ කැලේ 11යි, මේ කැලේ 11යි උපම 44. එහෙනම් ළමයි මතක තියාගන්න. දැන් හරි දැන් ඒක හරි දැන් ඒගොල්ලන්ට තේරුණානේ. දැන් බලන්න කොහොමද මේ වෘත්තයේ වෘත්තයෙන් කොච්චර කෑල්ලද මේ කේන්ද්‍රික ඛණ්ඩය කියලා හොයාගන්නේ? හොයාගන්නේ නේ. මුළු වෘත්තයේ කෝණය අංශක 360යි. මුළු වෘත්තයේ කෝණය අංශක 360යි. එහෙනම් 360න් මේ කෑල්ලේ කෝණය කියන 180යි. එහෙනම් 180. දැන් මේ දෙක කියලා ගිහුවාම වෘත්තයෙන් බාහිර. එහෙනම් බලන්න තියෙන්නේ කොච්චර කෝණයක්ද කියන්නේ. නම් කෝණයකට අදාළ කරගන්න. අන්න ඒක. හරි. ඒක ඔන්න මතක තියාගන්න ළමයි. ඔයගොල්ලෝ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සොයනකොට හරි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගන්න 2πr ගුණ කිරීම වෘත්තයෙන් කොච්චර භාගයක්ද? ඊට බෙදීම 360. හරි. ඊට බෙදීම 360. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. හරි. එහෙනම් දැන් බලන්න 2 5 කියන්නේ 7න් 22 එරුනේ දුනොත් කවුරුහරි අහන්න r කියන්නේ 14 මේක 360 ඊට කීයද 45. දැන් සුළු කරන්න 4ක් 1යි 4ක් 1යි. හරි. වැලු 45ව කීයක් තියෙනවද 360ට? 45 කීයක් තියෙනවද 360ට? 360ට තියෙනවා 45ව. 8ක් 45 8ක් 4ක් ඉතිරි 8ක් 42 8ක් 8යි. දෙවරක් 1යි දෙවරක් 4යි දෙවරක් 11යි දෙවරක් 1. මේ දෙකර 1යි 11යි. සෙන්ටිමීටර 11යි කියලා එනවා අපිට. ඒ කෑල්ලේ ඡාපදික. මේ කෑල්ලේ ඡාපදික 11යි. එතකම ඒතර මේ ගානේ ඔයගොල්ලෝ මෙන්න මේ 11 කියන එක හොයාගොඩ මේ ටික ඔක්කොම එකතු කරාම 14 14 28යි. හරි. මේ 14 මේ 14 28යි. එතන ගාමින් හදනවා 2 2 4 56යි 56යි මේ 11යි 60 අදයිගෙන දැන් අවසාන උත්තරේ 67යි සෙන්ටිමීටර කියලා. මොන තල රූපයක් දුන්නත් එයාගේ පරිමිතිය කියන්නේ එයාගේ වටේ දිගේ එක අපි දැනගෙන ඉන්න ඕනේ. වෘත්තයක ඡාපදික හොයන්නේ කොහොමද කියන එක විතරයි. හරි. මතක තියාගන්න තියෙන්නේ ඒක විතරයි. අනිත් තල රූප වල වටේ දිගේ එකතුව ගෙලින්ම එකතු කරන්නේ. හරි. හරි. ඊළඟ මතක තියාගන්න තියෙන්නේ වර්ගඵලය හොයන්න කොහොමද කියන්නේ. ඒක පස්සේ ඉස්සරහ ගන්න කතා කරමු. හරි. එහෙනම් මොන අපේ ඒ පරිමිතිය ඇසුරෙන් කියන ගානකට අපි උත්තරේ ගත්තා විවරණය කරලා ගත්තා.